කොෆි වලින් ලස්සන වෙන්න ඕන නම් අපිට ඕන වෙන මෙන්න මේ ටික විතරයි. මෙතන තියෙනවා කොෆි. මේවා අපේ ගෙදරදීම හදාගත්ත කොෆි. එතකොට වතුර ඕනි. කහ, තක්කාලි ගෙඩිය, සීනි. බලමු මේ ටිකෙන් අපි ලස්සන වෙන්නේ කොහොමද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉස්සෙල්ලම අපි පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කෝපි කුඩු දාගන්න ඕනි. ඔයාලගේ ෆේස් එකට ඇති ප්‍රමාණයට ඔයාලා දාගන්න. බෙල්ලෙත් ගන්නව නම් හොඳයි. මම ෆේස් එකට ඇති ප්‍රමාණයට විතරයි මෙතනදි ගන්නෙ. ඊට පස්සේ සීනි දානවා. මේ ස්ක්‍රබ් එක හදාගන්න විදිහ තමයි අපි ඉස්සෙල්ලම බලන්නේ. කෝපි වලට සීනි දාලා ඊට පස්සේදී අපි පිරිසිදු වතුර අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. දාගෙන මේ මම පෙන්වන විදිහට හොඳට මික්ස් කරන්න ඕනි. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්ක්‍රබ් එක. දැන් අපි බලමු මේක අපි මූණට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. දැන් මම මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන ඉන්න තමයි ඉන්නේ. ඔයාලා යූස් කරන ක්ලෙන්ස් එකම පාවිච්චි කරන්න. දැන් අපි ස්ක්‍රබ් කරමු. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්ක්‍රබ් එක. මම ස්ක්‍රබ් එක වොෂ් කරගෙන ආවා. දැන් අපි බලමු ෆේස් පැක් එක හදාගන්නේ කොහොමද කියලා. මේ පැක් එක හදන්න කොෆි ඕන. කහ චුට්ටක් දාන්න. ගොඩක් දාගන්න එපා. ඊට පස්සේ අපි මේකට තක්කාලි යුෂ එකතු කරනවා. ඊපස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ. පැක් එක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මගේ ෆේස් එකට ප්‍රමාණයට විතරයි හදාගන්නේ. ඔයාලා බෙල්ට් එක හදාගන්න හදන්න. හොඳට මික්ස් කරලා අපි දැන් මේ විදිහට අපේ ෆේස් පැක් එක මූණට ඇප්ලයි කරගමු. දැන් මම හොඳට ෆේස් පැක් එක ඇප්ලයි කරලා තියෙනවා. මේකත් විනාඩි 20ක් තියන්න ඕනේ. අපි විනාඩි 20කට පස්සේ රිසල්ට් බලමු. දැන් මම ෆේස් පැක් එක මූණට ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් විනාඩි 20ක් ඔය විදියට ඉන්න ඕනේ. මූණ වොෂ් කරගෙන ආවා. මේ බලන්න ළමයි. ඊට පස්සේ අපි ටෝනර් මූණ දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම ටෝනර් කරන්න ළඟ ටෝනර් එකක් නැත්තම් අයිස් කැටයක් තියන්න. ඒක හොඳයි. මම අයිස් කැට තමයි තිබ්බේ. දැන් හරි. මෙන්න මේ විදිහට තමයි මගේ මූණ තියෙන්නේ. මේක සතියකට පාරක් කරන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් ගන්න පුළුවන්.